හිතලා බැලුවොත් නූතන මෝටර රථයක් කියන්නේ හරිම පුදුම දෙයක්. ඒකේ ඇත්තටම පරස්පර විරෝධී දේවල් දෙකක එකතුවක්. ඒක පැත්තකින් පාලනය කරපු පුංචි පිපිරීම් දහස් ගණක් හරහා අතිවිශාල බලයක් හදනවා. අනික් පැත්තෙන් ඒ හදන බලයෙන්ම අපිව ආරක්ෂා කරන්න නිර්මාණය කරපු සංකීර්ණ ආරක්ෂක පද්ධති ගොඩක් තියෙනවා. අපි අද මේ විග්‍රහයෙන් බලන්න යන්නේ අනේ බලය සහ ආරක්ෂාව අතර තියෙන පුදුමාකාර සමබරතාවය ගැනයි. ගොඩක් ඉස්සරින් ඉඳන්ම මිනිස්සු එක තැනක ඉඳන් තව තැනකට වේගයෙන් යන්න එක ක්‍රම හොයාගත්තා. පයින් යන එකේ ඉඳලා අශ්‍රයෝ වගේ සතු පාවිච්චි කරන එක දක්වා. නමුත් ඇත්තම විප්ලවය පටන් ගත්තේ අභ්‍යන්තර දහන එන්ජින්ම කියන පුදුම නිර්මාණයත් එක්කයි. හොඳයි. එහෙනම් අපි මුලින්ම කතා කරමු මේ විප්ලවයේ හදවත ගැන. අශ්ව බලය කියන සංකල්පය අයින් කරලා ඒ වෙනුවට යාන්ත්‍රික බලයක් ගෙනාපු ප්‍රවාහනය මුළුමනින්ම වෙනස් කරපු ඒ විසඳුම ගැන. ඉතින් මොකද්ද මේ අභ්‍යන්තර දහන එන්ජිනක් කියන්නේ? හරිම සරලයි. නමේම තියනවා වගේ ඉන්ධන දහනය, ඒ කියන්නේ පිච්චෙන එක සිද්ධ වෙන්නේ එන්ජින් ඇතුළෙමයි. මේ පාලනය කරන ලද කුඩා පිපිරීම් මාලාවෙන් තමයි පෙට්‍රල් වල ගබඩා වෙලා තියෙන රසායනික ශක්තිය රෝද කරකවන්න පුළුවන් යාන්ත්‍රික බලයක් බවට හැරෙන්නේ. හරි. එහෙනම් කොහොමද මේ බලය හැදෙන්නේ? අපි දැන් බලමු එන්ජින් එකක් ඇතුලේ ඇත්තටම මොකද්ද වෙන්නේ කියලා. විශේෂයෙන්ම ඒකේ තියෙන සිව් පහර චක්‍රය ගැන අවධානය යොමු කරමු. එන්ජින්මක බලය හැදෙන රහස තියෙන්නේ හරිම සරල පියවර 4ක. ඒක චක්‍රයක් වගේ දිගටම වෙනවා. චූෂණය, සම්පීඩනය, ජවය සහ පිටාරය. මේ පියවර 4 නැවත නැවතත් හිතාගන්න බැරි වේගයකින් සිද්ධ වෙන නිසා තමයි වාහනයකට දුවන්න අවශ්‍ය අඛණ්ඩ බලය ලැබෙන්නේ. අපි මේ එකින් එක ගැන බලමු. පළවෙනි එක තමයි චූෂණ පහර. හිතන්නකො හරියට ඉන්ජෙක්ෂන් සිරින්ජයකින් බෙහෙතුරනවා වගේ දෙයක්. පිස්ටන් එක පහළට යනකොට ඒ හැදෙන රික්තකයෙන් ඉන්ධන සහ වාතයේ මිශ්‍රණයක් සිලින්ඩරය ඇතුළට ඇදලා ගන්නවා. ඊළඟට දෙවෙනි පියවර සම්පීඩනය. දැන් පිස්ටනය ආපහු උඩට යනවා. එහෙම එන ගමන් අර සිලින්ඩරය ඇතුළට ගත්ත ඉන්ධන වායු මිශ්‍රණය පුංචි ඉඩකට තද කරනවා. මේ විදිහට තද කරාම ඒ මිශ්‍රණයේ ශක්තිය, ඒ කියන්නේ පුපුරන සුළු ගතිය ගොඩක් වැඩි වෙනවා. මෙන්න තියෙනවා වැදගත්ම හරිය. ජව පහර. අර හොඳටම තද කරපු මිශ්‍රණයට පුලිංගු පේනුවෙන් පුංචි ගිනි පුලිංගුවක් දෙනවා. එතකොට වෙන්නේ පාලනය කරපු ඒත් හරිම බලවත් පිපිරීමක්. මේ පිපිරීමෙන් ඇතිවෙන පීඩනයෙන් තමයි පිස්ටන හිතාගන්න බැරි වේගයකින් පහළට තල්ලු කරන්නේ. වාහනයක් ඉස්සරහට යන්න අවශ්‍ය කරන සැබෑම බලය උපදින්නේ මෙන්න මේ මොහොතේදී. හොඳයි. දැන් අවසාන පියවර. පිටාර පහර. ජව පාරෙන් පස්සේ අදුන දුම එළියට දාන්න තපේ. ඉතින් පිස්ටනේ ආයිමත් උඩට ඇවිත් පිච්චිලා ඉවරගුණු වායුන් ටික සිලින්ඩරයෙන් එළියට තල්ලු කරලා දානවා. ඊට පස්සේ ආයිමත් මුළු චක්‍රෙම මුලින් ඉඳන් පටන් ගන්න සූදානම්. හැබැයි වැදගත්ම දේ තමයි මේ පියවර 4ම ඇසිපිය ගහන සැනෙන් වෙන එක. ඇත්තටම මේ චක්‍රයේ මිනිත්තුවකට දහස් ගණක් පුනරාවර්තනය වෙනවා. අන්නේ පුදුමාකාර වේගය නිසා තමයි වාහනයක් දුවවන්න අවශ්‍ය අඛණ්ඩ බලය ලැබෙන්නේ. ඒත් මෙතන ප්‍රශ්නයක් තියෙනව නේද? මේ තරම් විශාල බලයක් මේක පාලනය කරන්නේ කොහොමද? පාලනෙන් ගිලිහුණොත් මොකද වෙන්නේ? මෙතනින් තමයි අපේ කතාවේ දෙවෙනි කොටස පටන් ගන්නෙ. ඒ කියන්නේ චලනයේ හදන එකේ ඉඳන් ආරක්ෂාව තහවුරු කරන එකට. හරි. එහෙනම් අපි දැන් කතාවේ අනිත් පැත්තට යමු. මේ බලයෙන් අපිව බේරගන්න තියෙන ආරක්ෂිත පද්ධතිය ගැන කතා කරමු. මේවා තමයි අපේ වාහනේ තියෙන ආරක්ෂිත පලිහ. මේක හිතන්නකෝ ආරක්ෂිත ස්තර කිහිපයක් වගේ. එකක් නෙමෙයි ගොඩක් තියෙනවා. වාහනේ රාමුව, වීදුරු, ආසන පටි, එයා බෑග් සහ ඩෑෂ්බෝඩ් එකේ තියෙන සංඥා මේ ඔක්කොම එකතු වෙලා තමයි ආරක්ෂාව තහවුරු කරන්නේ. මුලින්ම තියෙන ලොකුම ආරක්ෂාව තමයි වාහනේ බොඩිය. ඒ කියන්නේ රාමුව. පුදුමයි වගේ හිතුණට වාහනේ ඉස්සරහා කොටස හදලම තියෙන්නේ අනතුරකදී පොඩි වෙන්න. මේවට තමයි ක්‍රම්පල් zones කියන්නේ. මේවා පොඩි වෙනකොට අනතුරේ බලපෑමෙන් වැඩි කොටසක් උරා ගන්නවා. ඒක හරියට බොක්සින් ක්‍රීඩකයෙක් පංච් එකක් එනකොට පස්සට එනවා වගේ. ඒ නිසා මගින් ඉන්න කොටසට එන බලපෑම ගොඩක් අඩු වෙනවා. ගෙදරක වීදුරුවක් බිඳුනම මොකද වෙන්නේ? තීණු කෑලි හැමතැනම විසිරෙනව නේද? ඒත් වාහනවල වීදුරු එහෙම නෑ. ඒවා විශේෂයි. ඒවට කියන්නේ පදම් කළ වීදුරු කියලා. අනතුරකදී බිඳුනොත් ඒවා කුඩු වෙලා යන්නේ පොඩි මොට වෙච්ච කෑලි වලට. ඒ නිසා තුවාල වීමේ අවදානම හරිම අඩුයි. මේ දෙක තමයි අපේ ප්‍රධානම ආරක්ෂකයෝ. සීට් බෙල්ට් එකයි එයා බෑග් එකයි. මේ දෙක වැඩ කරන්නේ එකට. ටීම් වර්ක් එකක් වගේ. හදිසි අනතුරකදී සීට් බෙල්ට් එක අපිව ආසනයටම තද කරලා තියාගන්නවා. ඒ අතරම ගැටුම ප්‍රබල නම් සෝඩියම් එසයිඩ් කියන රසායනිකය ක්ෂණිකව ප්‍රතික්‍රියා කරලා ඇසිපිය ගහන සැනින් එයා බෑග් එක පිම්බිලා හිසට සහ පපුවට වෙන හානියෙන් ආරක්ෂා කරනවා.
ඩෑෂ්බෝඩ් එකේ පත්තු වෙන ලයිට් දිහා අපි හැමෝම බලනවා. හැබැයි ඒව නිකම්ම ලයිට් නෙවෙයි. ඒ තමයි වාහනය අපිත් එක්ක කතා කරන භාෂාව. වේගය, ඉන්ධන මට්ටම වගේ දේවල් විතරක් නෙවෙයි. එන්ජිනේ ප්‍රශ්නයක්, බ්‍රේක් වල අවුලක් වගේ අනතුරු වැංවීම් කල් තියාම අපිට දැනුම් දීලා ලොකු අනතුරක් වළක්වා ගන්න මේ පද්ධතිය උදව් වෙනවා. ඉතින් මේ හැමදේම දිහා බැලුවම අපිට පේනවා බලය සහ ආරක්ෂාව කියන්නේ එකම කාසියේ දෙපැත්ත වගේ දෙයක්. ඉංජිනේරු තාක්ෂණයෙන් නිර්මාණය කරපු පුදුමාකාර සංධවනයක්. සාරාංශය තමයි මේක. නූතන වාහනයක් කියන්නේ ඇත්තම පුදුමාකාර සමවර්තාවයක්. චලනය හදන්න නිර්මාණය කරපු බලවත් එන්ජින් එකකුයි ඒ බලයෙන්ම අභිව ආරක්ෂා කරන්න හදපු සංකීර්ණ පද්ධති ගොඩකුයි අතර තියෙන සමවර්තාවය. එහෙනම් ඊළඟ වතාවේ වාහනයත් එලවෙනකොට ඒ සුක්කානම අල්ලගෙන ඉන්න ගමන් තත්පරයකට හිටන්න තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් තිරය පිටුපස්ස නිහඬවම වැඩ කරන මේ පුදුමාකාර තාක්ෂණයන් ගන්න.